තාත්තා මැරිලා. ඒ සම්පූර්ණ ආත්මයම ගිහිල්ලා නැහැ. ඒක එතන හිර වෙලා. කොතනද? ලංකා ග්ලේඩ්ස්. එක් මොහොතක් කතා පෙළක්. ආත්මය එතන. හැබැයි තාත්තට මොකුත් නැහැ. ලංකා ග්ලේඩ්ස්. එක් මොහොතක් කතා පෙළක්. 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 පාවේ ඉන්න විදිහටම පුංචි වෙලාවක් ඉන්න ඔයගොල්ලෝ දැක්කමත් දන්නවා ඇති මම නෙළුකුන්න කණ්ඩායමේ මේ ප්‍රචාරක නිලධාරී උපුල් නිශාන්ත අද දවසේ අපිත් එක්ක විතරට ඇවිල්ලා ඉන්නවා ඔයගොල්ලෝ මෙච්චර කාලයක් ඔය hina වෙවි බලපු කලාකරුවන්ගෙන් වැඩි පිරිසක් මේ මොහොතේ ඔබ ඉදිරියට ගෙනන්නයි මගේ සූදානම ඔබට පුළුවන් මේ නලතුරු උන්නෙක් එකතු වෙලා සෙල්ෆි එකක් අරගන්න ඔබත් එක්ක ආදරෙන් උන්නෙක් අදහසව මාරු කරගන්නට ඔබ දන්නවා නම් බොහෝ කාලයකට පස්සේ 78 වසරක් ගෙවෙන ශ්‍රී ලංකේ සිනමාවේ දර්ශනාර පිරිතිරි යමින් නෙළුම්කුණ ගත වෙනවා ශ්‍රී ලංකාව පුරාවට. මම ගැන දෙවෙනුවට කතා කරන්න. එහෙමනම් අපි ආදරයෙන් පිළිගනිමු ශ්‍රී ලංකාවේ සිට ප්‍රවීණතම රංගන ශිල්පිනියක් සම්මානීය රංගන ශිල්පිනියක්
නෙළුම්කුළුනේ අල්ලපු ගෙදරේ ඉඳගෙන ඕපදූප වෙන ආදරණීය චාන්දනී සෙනවිරත්න අපි පිළිගමු අත්පසන්නාදයක් දීලා. ලංකා ග්ලේඩ්ස් එක් මොහොතක් කතා පෙළක්. ඒ වගේම තමයි එවැනිම ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක් ඒ චිත්‍රපටයේ පුරාවටම පුදුමාකාර කැපවීමක් කරමින් මේ චරිතයේ රංගනයේ දෙනවා. එක් අවස්ථාවකදී අර මිනිපෙට්ටිය කඩාගෙන යන තරමට රණ්ඩුවක් වෙලා මන්නයක් උස්සගෙන ඇවිල්ලා ඔබ දකින්න ඇති රණ්ඩු කරනවා නම් රණ්ඩු කරන්න ඕනේ. එහෙම තමයි පෙට්ටි බිම වැටෙන්න රණ්ඩු කරන්න ඕනේ. අති දක්ෂ රංගන වේදිනියක් සම්මානීය රංගන වේදිනියක් පිළිගමු කෞශල්‍යා ප්‍රනන්දු. ඒ වගේම තමයි මේ චිත්‍රපටයේ හැබැයි ඔහු මුල ඉඳන් අගට යනකම් ඉන්නේ මැරිලා. හැබැයි ඕගොල්ලෝ ආසාවෙන් බලන් ඉන්න කුළුණ කෙලින් කරන් ඉන්නේ යා තමයි. වැඩිපුර කවුරුත් දන්නේ නැහැ කියන කොටත් හිනා යනවා ඕගොල්ලන්ට. අපි ආදරයෙන් ආරාධනා කරනවා ප්‍රවීණ රංගන ශිල්පී රංජිත් පනාගොඩ. ඊළඟට ඉන්නේ මම හිතනවා පුංචි තිරේ පහුගිය කාලේ පුරාවට ඔබ ගොඩාක් ආදරය කරපු අමුතු දොස්තර ඕගොල්ලන්ට මතක නැහැ. ඔව් ඉතාමත් දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක්. ටික කාලයක් තුළ ශ්‍රී ලංකේන් සියලු දෙනාගේ හද බැඳගත් ආදරණීය රංගන ශිල්පියෙක් බවට පත් වුණා මේ කෝර්ලගේ සමන්. ත්‍රිවිල් විදුරාර රතු නැති කැල්ලක් ගහගෙන ලස්සනට ගෙනියනවා පොඩියනේ. ඉතින් ඊළඟට ඉන්නේ දේහා සමානම දක්ෂ රංගන ශිල්පිනියක්. එය අපිට වටිනවා අලුත් පරම්පරාවේ ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පිනියක් ආලෝකා ගායත්‍රී ඇයටත් ආරාධනා කරනවා. මෙයා ගැන නම් මට කියන්න දෙයක් තියෙනවා. අර මාමගේ ලොකු ඉනේ කියලා කියන්නේ අර අමුතු විදියට මෙයා තමයි. ලැජ්ජත් දෙනවා යාට කියනකොට. හොඳයි. මේ කාර්යයේදී මේ චිත්‍රපටයේ පුරාවටම මෙවැනි චිත්‍රපටයක් හදන එක ලේසි නෑ. මේකට බරපැන හොයලා දීලා ඔබට මට පුංචි දෙයක් කියන්නත් තියෙනවා. ලංකා ග්ලේඩ්ස් තමයි මේ චිත්‍රපටයේ එක් මොහොතක් කතා පෙළක්. ලොකු කැපවීමක් කරා මේ චිත්‍රපටය හදන්නට. ඉතින් අපි ඉතාමත් ආදරෙන් ඇයට ලොකු පළපොළක් තියෙනවා ශ්‍රේෂ්ඨේ සිරස නාලිකාවේ බොහෝ කලා නිෂ්පාදකවරයෙක් විදිහට ඉඳලා ලබාගත් අත්දැකීම් එක්ක තමයි ඉරණ්‍ය ශ්‍රේෂ්ඨට එන්නේ. අපි අත්පලසන්නාදයක් දීලා පිළිගමු මෙවැනි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න මුල් වූ අය ඉරණ්‍ය පෙරේරා. දැන් තමයි වැඩි. ඔහු මේ චිත්‍රපටිය පටන් අරගෙන සති දෙකක් යනකම් ලංකාවේ හිටියේ නෑ. මොකද ඔබ දන්නවා ඇති මේ චිත්‍රපටිය තමයි හිතවතුනි මේ මෑත භාගයේදී නොවේ මේ අපේ සිංහල සිනමාවට මම ඊට ප්‍රථමත් සඳහන් කළා 78 වසරක් කතානාද සිංහල සිනමාවට එදෙන ලංකා ග්ලේඩ්ස් කතාව නැති අර සයිලන්ට් එක් මොහොතක් කතා පෙළක්. කතානාද සිනමාවට අවුරුදු 78යි. මේ 78 පුරාවට අපි කරේ අනුන්ගේ චිත්‍රපට කොපි කරපු එක මිසක් අපිට බැරි වුණා අපේ චිත්‍රපටියක් විදේශයන්ට කොපි කරන්න හදන්න. හැබැයි මේ අභියෝගයට මුහුණ දීලා අති සාර්ථකව ඔහු මේ රටේ හිටපු විශිෂ්ට ගණයේ වෙළඳ අධ්‍යක්ෂවරයෙක් ඉලංගෝ රාම් කියන නම ඔබට හුරුවන්නේ නෙළුම්කුළුණ හරහා. නමුත් ඔහු ඊට වසර ගණනාවකට පෙර සිට අධ්‍යක්ෂණය කියන්නේ මොකක්ද, කොහොමද චිත්‍රපටයක් හදන්න කියන දේ හොඳට ඉගෙනගෙන තමයි මේ ජාත්‍යන්තරයට ගෙන ගියේ මේ සිනමා පටය නිර්මාණය කරේ. අපි වේගවත් ප්‍රසන්නාදයක් දීලා පිළිගමු. මේ තමයි ඉලංගෝ රාම්. මම ඔහු ගැන මට යමක් කියන්න ඕනේ. රීමේක් එකක් කරනවා කියන එක නම් දන්නවා. කතා පෙළක්. තමයි දන්නේ ප්‍රතිනිර්මාණයක් නැවත වතාවක් එක සිනමා පටයකින් නැවත කරන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. අපි ඉස්සර ලංකාවේ චිත්‍රපටියක් බලනවා නම් මචං මේක දෙමළ කොපිය බලලා තියෙනවා. එහෙම නැත්නම් හින්දි කොපිය බලලා තියෙනවා කියලා. හැබැයි අද අපිට බය නැතුව කියන්නට පුළුවන් ඉන්දියාවේ මේ මොහොතේ අති සාර්ථකව තිරගත වෙනවා ඉලංගෝ විසින් අධ්‍යක්ෂණය කරපු පෙරිසු කියන සිනමා පටය. ඊට අමතරව ලෝකේ රටවල් 7කට වැඩි ප්‍රමාණයක මේක රීමේක් කරන්න නියමිතයි. ඉතින් ඒක අති විශාල ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවේ විදියට අපිට ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් වුණ ගැන. ඉතින් අද අපිට ඕන වුණා ඔබ අසලට එන්න. අද නිවාඩු දවසේ මට මේ ප්‍රේක්ෂක මූණු දැක්කම මම ටිකක් වෙලා මෙතන ඇවිල්ලා බලාගෙන හිටියා. ඔබ ඕන්ගේ ඇත්තටම මේවට කියන්නේ බ්ලැක් කමඩි කියලා. මේකේ කොහෙවත් කරුපන්තියේ නළු නිලියෝ කියලා ඔයගොල්ලෝ හඳුන්වන අර දැක්කම දුවගෙන ගිහිල්ලා අතින් ඇදලා සෙල්ෆි ගන්න කට්ටියට වැඩිය මේ අපේ රටේ ඉන්න සම්පත් අති දක්ෂ රංගනවේදී පිරිසක් තමයි මේ රංගනයේ දෙන්නේ. මම අද චාන්දනියක් බොහොම අමාරුවෙන් අල්ලගෙන ආවා. මෙයාව ගේන්න ලේසි නෑ. ඊයේ රයිගම් අවෝඩ්ස් ගිහිල්ලා එනකොට පාන්දර 3යි. හැබැයි මම වද දීලා අද එක්කගෙන ආවා. මොනවා හරි කියන්න ඕනේ. මොකද කියන්නේ මේ ප්‍රේක්ෂකයන් මෙහෙමයි අපි ඔබලා දන්නවද දන්නේ නැහැ
ලොකු මුදලක් ලොකු ශ්‍රමයක් ලොකු නිර්මාණ ශක්තියක් වැය කරලා තමයි නිර්මාණයක් බිහි කරන්නේ. ඉතින් ඒ වෙන්නේ මේ සිනමා ශාලාවට ආව ඕගොල්ලන්ට ගාක ආදරෙන් ස්තුති කරනවා. මොකද මේ අපි ඕගොල්ලන්ට එන්න කියලා නරක දෙයක් දුන්නේ නැති නිසා. අපි ඔයගලන්ට ලන්නේ මම හිතනවා ඔයගලන්ට මතක් කර සතුටු වෙන්න පුළුවන් නිර්මාණයක්. ඉතින් ඔයගලන්ට සුපත් වෙනවා. බොහොම ස්තුතියි. ලංකා ග්ලේඩ්ස් මට අක්කා තරණ තියහපැත්ත එක් මොහොතක් කතා පෙළක්. මගේ මේ පුංචි මට තාක්ෂණික ප්‍රශ්න තියෙනවා. මම ශිල්පීන් කීප දෙනෙක් එක්ක කතා කරන්න කැමතියි. අපි ඊයේ ඇත්තටම රාම් සිනමා ශාලාව ඒ වගේමයි මිගොම කොලයි සිනමා ශාලාවට ගියා. ඊට ප්‍රථමත් අපි දර්ශන වාර කීපයක්ම පැවැත්තුවා. කෞශල්‍ය ඇත්තටම හරි සතුටුයි නේද අපි ශ්‍රී ලංකාවේ විදිහට ඊළඟ වගේ තරුණ අධ්‍යක්ෂවරයෙක් ඇවිල්ලා මේ වගේ සිනමා පටයක් හදලා ඔයා ප්‍රවීණම ශිල්පිනියක් මේ රටේ ඉන්නේ. අද කෞශල්‍යයට මේ වගේ ජනතාවක් එක්ක ඉන්නකොට මොකද හිතෙන්නේ? ඇත්තටම පහුගිය කාලේ සිනමාව ඇද වැටිලා දුවන්නේ නැහැ. ඉතින් අර කොරෝනා ඇවිල්ලා අරගල ඇවිල්ලා ආර්ථිකේ පහළ වැටිලා ලොකු අර්බුදයක් තිබුණා. නමුත් පහුගිය කාලේ හිමින් සිනමාව කියන්නේ සිනමා ශාලාවට ප්‍රේක්ෂකයා ඇදගෙන ආවා. මං හිතන්නේ නෙළුම් කුළුණත් එක්ක ඒ කුළුණ අර ඒ වගේ සිනමා ප්‍රේක්ෂකයන ප්‍රමාණයක් ඉහළ ගියා. ඉතින් අර චාන්දනියක් කිව්වා වගේ මේ අපි නරක දෙයක් දීලා මේ ඕගොල්ලන්ව ගෙන්නලා රවට්ටලා කරන දෙයක් නෙමෙයි. ඊටාම අවංකව එකතු වෙලා ඉලංගෝගේ මෙහෙම යටතේ ඔහු තමයි පිටපත රචනය අධ්‍යක්ෂණය සහ කැමරාව තුනම එකට කරපු මම රඟපාලා නැහැ මීට කලින් එහෙම අධ්‍යක්ෂකවරයෙක් එක්ක. ඉතින් ඊටාම සුවිශේෂ නිර්මාණයක් මේක. හැබැයි අපේ සංස්කෘතික ප්‍රශ්න තියෙනවා. අපේ මේ දැන් අපි ලෝකෙට විවෘතයි කියනවා. අපි සෝෂල් මීඩියා through AI අරවා මේක ඔක්කොම තුලින් අපි ලෝකෙට විවෘතයි කිව්වට මට ඊයේ හම්බුණා කාන්තාව පිරිසක් මේ චිත්‍රපටිය බලලා කොහොමද අහනවා හෝල් එකෙන් එළියට එන්නේ. ඒ කාන්තාව අහනවා මට හරිම පුදුමයි මොකක්ද මේ දියුණුව කියලා කියන්නේ. මේක නිර්මාණයක්. මේක ඒ මහත්යාගේ ඔළුවේ මැවිච්ච පරිකල්පනයක්. කලාව කියන්නේ පරිකල්පනය. ෆැන්ටසි. ඒ වහුගක් දේවල් යථාර්ථය අපි පුසු කරලා තමයි පෙන්වන්නේ. ඉතින් මේ එවැනි දෙයක් නරඹලා එළියට එන්න මොකද බය වෙන්නේ? ලංකා ග්ලේඩ්ස් නේද මෙවැනි යුගය එක් මොහොතක් කතා පෙළක්. ඉතින් අර මෙවැනි තරුණ අධ්‍යක්ෂකවරු බිහිවීම අපේ රටට ලොකු භාගයක් තව ඉදිරියටත් තියෙන හොඳ චිත්‍රපටි එනවා. ඉතින් මේ චිත්‍රපටිය බලන්න ආව ඔබට කෘතඥ පූර්වක වෙනවා අපි සිනමා කර්මාන්තය වෙනුවෙන්. ස්තුතියි. බොහොමත් ස්තුතියි. අපි අත්වල සන්නාදයක් දෙමු. ඒ වෙන ප්‍රවීණ රංගන ශිල්පිනියකින් ලැබෙන ඇත්තටම අදහස් හරි වටිනවා. ලංකා ග්ලේඩ්ස් මම ඔක්කොම එක් මොහොතක් කතා පෙළක්. ඔයගොල්ලන්ට යන නිසා මොකද අපි පින්තූර ගන්නක් තියෙනවා. මම හිරන්‍ය ඔබට ආරාධනා කරන්න කැමතියි මං අසලට. ඇය බොහොම දක්ෂ කාන්තාවක් හිරන්‍ය පෙරේරා. ඇත්තටම ඇය නොහිටියා නම් නෙළුම් කුළුණ හදන්නට වෙන්නේ නැහැ. මොකද චිත්‍රපටයක් හදන්න විශාල ධනස්කන්ධයක් වැය කරන්න ඕන. නමුත් ඇය අභියෝගය අරගෙන තාමත් හොඳ නිර්මාණයක් හදලා තියෙනවා. හිරන්‍යට සතුටු වෙන්න පුළුවන් හොඳම කෙනා තමයි. මොකද මේක කර්මාන්තයක්. හොඳට මතක තියාගන්න. ඔබ ප්‍රේක්ෂකයන් විදියට සිනමා ශාලාවට පැමිණියොත් විතරයි මේක සාර්ථක වන්නේ. ඒ නිසාමයි අපි ඔබට ගෞරව කරමින් මේ ස්ථානයේ මේ පැමිණියේ. හිරන්‍ය ඔබගේ අදහස ගැන කෙටියෙන් කියන්නේ. බොහොම ස්තුතියි ඔයගොල්ලෝ හැමෝටම ආවට. ඔයගොල්ලෝ ඔක්කොම සතුටු වුණාද නෙළුම් කුළුණ බලලා? අපි කොහොමද? ඔයගොල්ලෝ ක්ලැප් එකක් දෙන්න ඔයගොල්ලෝ කැමති වුණා නම්. බොහොම ස්තුතියි. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. thank you ආවට enjoy කරාට. ඔව් මට ඊළඟට සමා වෙලා please එක් මොහොතක්
කතා පෙළක්. ඊළඟෝ කියන්නේ ඇත්තටම මම ඔබට කලින් කීවා සේම අපේ රටේ ඉන්නවා පුංචි වැඩ කරලා ඒවා හරියට සාර්ථක වුණත් නොවුණත් ගොඩාක් කතා කරන අය. හැබැයි ඔය වැඩි කතා කරන්නේ නැහැ. හරි විශ්වාස පුද්ගලෙක්. මම බොහොම බලෙන් තමයි වටිනා දෙයක් කරගන්නේ. සතුටුයි ඇත්තටම මම ඇත්තටම මාධ්‍යවේදී මේ රටේ ඉන්නේ. මම ගොඩාක් සතුටු වෙනවා ඊළඟෝ වගේ මේ වගේ අතිවිශිෂ්ට නිර්මාණයක් මිනිසුන්ට හදන්න මේකම ඒ පරිකල්පන ශක්තියම. එයා මෙයා කියපු දෙයට මම පොඩි දෙයක් එකතු කරනවා. කෞශල්‍යයක් කිව්වේ මල්ටි ටැලන්ටඩ් බහුවිධ කාර්යයන් සඳහා ඇත්තටම දක්ෂ කැමරාව ඒ වගේමයි තිර රචනය සහ අධ්‍යක්ෂණය කරනවා කියන්නේ ලේසි පහසු කාර්යයක් නෙමෙයි. මේ කාර්යනාත්‍රිත්වයේ මොහු ජයගෙන අවසానයි. ශ්‍රී ලංකාව පුරාම දන්වනස් පසුගිය සෙනසුරාදා ඉරිදා එක දිනයකදී වාර්තාවක් ලබනවා. හවුස්ෆුල් දර්ශන 82.78ක් පමණ අපි තිරගත කරනවා දවස් දෙකකදී. මේ සිනමා ඉතිහාසයේ කිසි දිනක එවැනි දෙයක් සිදු වී නැහැ. ඒකේ ගෞරවය සම්පූර්ණ ඊළඟෝ රාමපති මේ උතුයි. ඊළඟෝ මොකද කියන්නේ ඔබට සතුටු වෙන්න පුළුවන් කියලා. ගොඩාක් thank you. ඒක හොඳයි. theater owners, distributors ඔක්කොම සතුටුයි. දැන් ඕගොල්ලෝ audience සතුටුයි. ඒක තමයි end of the day අපි film කරනකොට ඒක theater release කරනවා. audience ඇවිල්ලා බලන්න ඕනේ. ඒගොල්ලෝ enjoy කරන්න ඕනේ. luckily මේ film එකේ pulling power එකක් තියෙනවා. ඔක්කොම කැමති වෙනවා. ලංකාග්ලේට්ස් outhouse shows යනවා. එක් මොහොතක් කතා පෙළක්. ගොඩාක් ඒක ලියනවා and thank you. අපි මම හිතන්නේ ඔයගොල්ලන්ට කැමති thank you. බොහොම ස්තුතියි. එහෙනම් අපි අවසන් කරමු. අපි මට සමන් විනාඩියකට එන්න කැමති සමන් ආලෝකත් එක්ක දෙන්න මේකට දෙන්න මෙන්න. මට මේ දෙන්නත් එක්ක වැඩි කතා කරන්න දෙන්නේ නැහැ. මේ ආලෝකව දැක්කම මට hina යන්නේ මර දෙබස මතක් කියලා. ඒක පෙන්නලා තියෙන්නේ ප්‍රොෆයිල් එකේ අර. මෙච්චර සෙනගක් ඇවිල්ලා චිත්‍රපටිය බලනවා දැක්කම ලංකාග්ලේට්ස් ඇත්තටම නිර්මාණ කරන තවත් එක් මොහොතක් කතා පෙළක්. ඔයා හොඳ ඔඩියන්ස් එකක් ලංකාවේ සිනමා ඉන්ඩස්ට්‍රි එකට ගෙනල්ලා ඒ ඔඩියන්ස් එක තමයි අපේ ජීවය හැම වෙලේම. මම හිතන්නේ නැවත මම තරුණයෙක් විදිහට මම දකිනවා පෞද්ගලික කාලේ ඉන්ඩස්ට්‍රි එක වැටලා තියෙද්දි අපිට නැතුවේදී අපේ ප්‍රේක්ෂකයෝ දැන් ප්‍රේක්ෂකයෝ ඉන්නවා කියලා තේරෙද්දි තව බොහෝ නිර්මාණ ඉදිරියට එයි. ඒ තරම් හොඳ පවර් එකක් මේ වැඩේ ඇතුලේ ගෙනාවා. ඉතින් ඔයගොල්ලෝ තමයි අපේ ජීවේ හැමදාම අපිත් එක්ක ඉන්නේ. තව ෆිල්ම්ස් ගොඩාක් කරන්න ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා. කරලා තියෙනවා. ඒ ඔක්කොම මේ දිගට වැලක් වගේ නොකදී ඔයගොල්ලන්ගේ මානසික සහනය සහ ඔයගොල්ලෝ මේක එන්ජොයි කරන්න තමයි තියෙන්නේ. අපි හැමෝටම ආරාධනා කරනවා ඔයගොල්ලෝ මේ ඉන්ඩස්ට්‍රි එකත් එක්ක එන්න බලන්න කතා කරන්න. ඒක තමයි අපිට වැදගත් කරන්නේ. බොහොම ස්තුතියි අද. මට පුංචි දෙයක් කියන්න තියෙනවා. මේ දැන් මතක් වුණේ ඇත්තටම ආලෝකා වගේ දුවලා ගෙවල් වල ඉන්න පුළුවන්. ඒ වගේ තාත්තලාත් මෙතන ඇවිල්ලා ඉන්න පුළුවන්. මේ මොහොත තරණයි විතරක් නෙමෙයි ඉන්නේ. මේ වගේ දුවලා ගෙනල්ලා තියපු පැති වැරදිලවත් බොන්න එපා මේ සූර තිබ්බට. අරයට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. මොන හරි කියන්නේ. ඇත්තම සතුටුයි මේ ඊළඟගේ සහ අපේ මේ වැඩි මේ ප්‍රේක්ෂක නරඹන එක සම්බන්ධව එන්නේ ඉතින් ඒක දිගටම ඇවිල්ලා අපි චිත්‍රපට නරඹන්න සිනමා ශාලාවට ඇවිල්ලා චිත්‍රපට නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. හරි. රංජිතයි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. මම අවසානට ඒව තියාගත්තා. මොකද මෙයා කෙනෙක් කරපු පුළුණ අප්‍රේල් ඉවර වෙනකම් මැයි ඉවර වෙනකම් තිබේවා කියලා තමයි මගේ ප්‍රාර්ථනාව. ඕගොල්ලෝ මොකද කියන්නේ? දවස් 100ක් දුවමු නේද අපි? ඉන්න හැම හිතවතකම කියන්න නෙළුම් පුල්න බලන්න එන්න කියලා. ඒ හින්දා ඔයාගේ කටින් කියන්න ඔබේ රසිකයන්ට නෙළුම් පුල්න ගැන ඔබ තමයි සුදුසුම කෙනා කියන්නේ. අතර ඊළඟෝ රන්යා thank you. බොහොම ස්තුතියි. මට හිතෙනවා මට මේ හිතෙන දෙයක්. සමහර විට අනාගතයේ ගිනස් බුක් එකට යන්න පුළුවන්. ලංකාවේ ප්‍රස්ටන් ලාස් මේ වගේ ෆිල්ම් එකක් කරන නෙළුම්පුල්ලන්ගේ ෆිල්ම් එකක් හදලා ඉලන්නේ ඉරන්නේ ලංගොයි කියලා. ඒ ෆිල්ම් එකේ සුවිශේෂ කැරක්ටරේ මට හම්බෙච්ච එක ආයි මම වගේ කෙනෙක් ආයි කරන්නේ ලෝකේ කොහොමද කරායි. ඒ වගේම මට පොඩි ලංගෝ පොඩි මෙන්න මෙහෙම මට ඊයරේ හිතුණා. මොකද අපි මේ සිනමා සාරා ඉපෙකට ගියා. හැබැයි මේ බලපු බිරින්දෑවරු මේ ස්වාමි වහන්සේලා මේ වයිෆ්ලා හස්බන්ඩ්ලා යනකොට හાર્ඩ්වෙයාර් එකෙන් යකඩ පයිප් ඒකට මොල් ගස්සේ එහෙම අරන් යන්න එපා. හොඳේ? ඒකට ඉඩ දෙන්න පොඩි chance එකක් දෙන්න. thank you ඔක්කොම කැප් එකක් දෙන්න අපේ ළඟෝට ඔක්කොම
බොහොමත්ම ස්තුතියි කිව්වා වගේ මොකද එයාට පොඩි ප්‍රශ්නයක් වුණා මම මේක එයාගේ නෝනාට කිව්වා මෙයා මේකට එනකොට මෙයා හොඳට හිටියා මෙයාගේ අර ෂූට් එකේ ඔයගොල්ලෝ දකින්නනේ මෝල් ගාක් රෝල් කරනවානේ ඇත්තටම මෝල් ගාක් රෝල් ඉවරනකොට එයාට පොඩි ප්‍රශ්නයක් කියලා තියෙන නෝනාට ඉවර කාටත් ඒකේ ප්‍රශ්නයක් නැහැ අපි එවනම් හැමදෙනාටම ස්තුතිවන්ත වෙනවා ජය වේවා කියනවා සියලු දෙනාට නැවතත් අපට ස්තුතිවන්ත වෙනවා ආදරේ හැමදාම බොහොම ස්තුතියි ඔව් ගොඩක් සතුටුයි අපිත් ෆිල්ම් එකක් බැලුවේ කතුරු මිතුරු බැලුවට පස්සේ ගොඩක් කාලෙකින් ඉතින් ගොඩක් සතුටුයි ඒ ගැන බොහොම ස්තුතියි ටීම් එකට හොඳයි ඇත්තටම සතුටුයි ඉස්සරහට ඇත්තටම සෑහෙන කාලෙකින් බලපු ඒ කියන්නේ මේ චිත්‍රපටි කර්මාන්තයේ දැන් විනාශ වෙලා යන කාලයක්නේ. බට් දැන් ඇත්තටම මේ ෆිල්ම් එක ඒකට හොඳ උත්තරයක්. අපි මිනිස්සුන්ට හොඳට බලන්න පුළුවන් එන්ජොයි කරන්න පුළුවන් හොඳ ෆිල්ම් එකක්. ඇත්තටම සතුටුයි මේ චිත්‍රපටි කර්මාන්තයේ මේ වගේ දෙයක් තිළින පිළිබඳ හොඳ නාට්‍ය අපේ නළුනි සෙට් එකක් ඉන්නේ. ඉතින් මේ වගේ සෙට් එකක් ෆිල්ම් එකක් කරා කියන්නේ ඒක කවදාකවත් වැටෙන්නේ නැහැ. බොහොම ස්තුතියි අධ්‍යක්ෂකවරයාට විශ්වාසවතුමියටත් මේ වගේ ෆිල්ම් එකක් කරාට. ජෝක් ඉතින් අපි ගොඩක් ෆන් එකේ හිටියා ඇත්තටම hina වුන් නැති වෙලාවක් නැහැ ඉට්ස් බෙස්ට් මොකද කියන්නේ දැන් ඊළඟ චිත්‍රපටි ඔයගොල්ලෝ තමයි හදලා තියෙන්නේ ගොඩක් එන්ජොයි කරා ලස්සන නිර්මාණයක් සතුටුයි ඇත්තටම සතුටුයි ඇත්තටම විනෝදුනා බලලා සාර්ථකයි ෆිල්ම් එක පොඩි අදහසක් කියලා යන්නකෝ අපිට ෆිල්ම් එක හොඳයි thank you චිත්‍රපටිය ගැන මොකද මල්ලි හිතෙන්නේ දැන් ප්‍රතිපදියත් එක්කද වයිෆ් එක ආවේ ඇත්තටම හොඳයි දකින්නකොට මාස 3 බලන්න ඒකෙන් දාව ඉතින් මරු ෆිල්ම් එක ඇත්තටම මම මෙයාගේ බිරිඳ මම ඉස්කෝලේක මාධ්‍ය අධ්‍යයනයේ විෂය උගන්වන ගුරුතුමියක් අපි සාමාන්‍යයෙන් එන සෑම චිත්‍රපටියක්ම අපි දෙන්න නරඹනවා. ඉතින් මෙයා කිව්වා කාලෙකින් මේ ඇවිල්ලා තියෙනවා යන්න hina යන ෆිල්ම් එකක්. එයාගේ වචන වලින් මාත් කිව්වා මේ යමු බලන්න. ඇත්තටම මුල් විනාඩි 5 මිස් වුණා. එනට හරිම සතුටුයි කාලෙකින් බලපු හොඳ ලස්සන ෆිල්ම් එකක්. බොහොම ස්තුතියි සෑම දෙනාට. ඇත්තටම හොඳයි ඉතින් ෆිල්ම් එක ඇත්තටම හොඳයි ඉතින් සතුටු වුණා ගොඩක් ආයෙත් නෑ ඉතින් ෆිල්ම් එක හදන්න අපි බලන්න එන්න ඇත්තටම හොඳයි හොඳ නිර්මාණයක් ගොඩක් විනෝදුණා තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා රටේ කොටන සුපිරි සතුටුයි ඉතින් මේ ෆිල්ම් එක පුරාවට හොඳට hina වුණා. හිතුවද මේ වගේ වෙයි කියලා? එහෙම නැහැ ට්‍රේලර් එක බැලුවම එහෙම හිතුන්නේ නැහැ මුලින්ම. එනට ඇවිල්ලා බැලුවම ලස්සනයි ෆිල්ම් වැඩේ ලස්සනයි ට්‍රේලර් එක බලලා තියෙනවා. ඒක බලලා තමයි ගොඩක්ම ආවේ. ඒ වගේම තිබ්බද? ඔව්. වඩා ගොඩක් හිනවලා. ලස්සනයි. හොඳයි. ගොඩක් හොඳයි සතුටින් hina වෙන්න පුළුවන්. හොඳයි. ගොඩක් හොඳයි. ගොඩක් හොඳයි. ගොඩක් හොඳයි. ඉතින් YouTube Facebook ඒවා හැමතැනම ගියානේ මේක යනවා කියලා ගොඩක් කටිය බලනවා කිව්වේ හින්දා ගොඩක් හොඳයි හිතුවට වඩා ගොඩක් හොඳයි
ඇත්තටම හොඳයි. හොඳ සන්තෝෂයෙන් බැලුවේ. කියනවා අපි ඉන්න වෙන්නේ. මේක දුක් කරන්නේ නැති වෙනවා අපි ඉන්න වෙනවා. අන්න එහෙම වෙනසක් තියෙනවා. ගොඩාක් වෙයි දැන් නෑ තවත් ප්ලෑන් කරනවා තාම පටන් ගන්න නැහැ. ඒක තමයි. ඒකම ගොඩාක් කට්ටිය දැන් ටීචර්ස් වල තේරුම් කියනවා ගොඩාක් දැන් ආයෙත් ඉන්නවා කට්ටිය සිංහල කට්ටිය දැන් ගොඩාක් බලන්නේ හින්දි නැත්නම් තමිල්නේ දැන් ඔක්කොම තියටර්ස් එකේ කියප එක ආයෙත් ඔයා ගෙන්නගත්ත ඔඩියන්ස් වල ඒක තමිල් ෆිල්ම් වලට ආව ක්‍රවුඩ් එකක් අර එන්නේ එහෙම හෝල් වල සිංහල බලන්න නැති ඒවා දැන් මේක බලනවා සමහර පවුල් පිටින් යන්නේ නැති ඉන්නවනේ ෆිල්ම් බලන්න යන්නේ නැති එහෙම අය සෑහෙන්න ආව එදා රාණිකේදී මේ අර බබෙක් අරන් යන්නේ ඉඳ තාත්තාව රාණිනේ මම ඒක ඇතුළේ ඉන්නේ මුළු පවුල් පිටින් මේකට ගියා ඔව් අර බබා හඳුනන අම්ම උනේ කියලා දැන් මෙහෙට රණ්ඩු වෙනවා කියලා ආව දන්නේ නැතුව අරන් එනවා පොඩි අය අරන් එනවා මෙයාලා ඉතින් ඊට පස්සේ රණ්ඩු වෙනවා අපිත් එක්ක මේ බබා අර යන්න දෙන්න බෑනේ අර ඒකට සෙන්සර් කරලා තියෙන විදිහත් රණ්ඩු වෙන වෙලාවකට මේ ඇයි යන්න දෙන්නේ මම අපි කියනවා මෙහෙම කියලා ඒ තරම් ඒ කියන්නේ අර පොරකනල සයිස් එකක් තියෙනවා බලන්න යන්න විදියක් නැති එකට බැන බැන අර කිඳන් ඉන්නවා දැන් ආව කරන් දෙන්නේ නැහැ වැඩේ හොඳට ගල්ලා ලස්සන ෆිල්ම් එකක් මේ මාත් ෆස්ට් ටයිම් තමයි බැලුවේ අවුලක් නැහැ මේ හොඳට තිබ්බා ලස්සනයි සුපිරි වැඩ ලස්සනයි ෆිල්ම් එක කාලෙකින් බලපු හොඳ ෆිල්ම් එකක් ජෝක්ස් අතින් ගත්තත් හොඳ ෆිල්ම් එකක් සිනමැටික් අතින් ගත්තත් හොඳ ෆිල්ම් එකක් හැමෝටම කියනවා නරඹන්න කියලා කෑගල්ල මිලානෝ සිනමා ශාලාවේ සේවය කරන මම මේ තරම් සෙනගක් කලින් හිටියේ නෑ මේ සිංහල සිනමාවේ මේ තරම් හොඳ ෆිල්ම් එකක් දැකලත් නෑ එම තියටර් එකට තමයි කලින් දාලා තිබ්බ ෆිල්ම් එක ඒ ෆිල්ම් එකේ ක්‍රවුඩ් එක
වැඩි හින්දා අපි දැම්මා ගෝල් තියටර් එකට. ඊට පස්සේ දැම්මා ඡායා ප්‍රීමියර් එකට. ඒක සීට් 106 තියෙන්නේ. ඒක හවුස් ෆුල් වෙන හින්දා අපි ආයෙ ලොකු හෝල් එකකට දැම්මා ගෝල් තියටර් කියන එකට. ඊට පස්සේ ඒකෙත් හවුස් ෆුල් වීගෙන යන්නේ මේ සතිය අන්තිය ටික. අපි බලමු ඉස්සරහට තව තවත් මේ ෂෝ ටයිම් වැඩි කරලා ෆිල්ම් එක ග්‍රවුන්ඩ් එක වැඩි කරලා ඉස්සරහට දියුණු කරගෙන යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බලලා නෑ බලන්න ආවේ යාළුවෝ ටිකක් බලලා කිව්වා මේක ලස්සනයි හොඳයි කියලා. දැන් ටින හතරක් තව කට්ටිය එන්න ඉන්නවා. බලලා කියන්නම් තව හොඳයිද කොහොමද කියලා. ආසයින් ආවේ. එච්චරයි. ඇත්තටම ෆිල්ම් එක ගොඩක් හොඳයි. මේ කියන්නේ ලංකාවේ හැමෝම වගේ ලොකු මේ ප්‍රවණතාවයක් ඇතිලා තියෙන මේ ෆිල්ම් එක බලන්න. මේ මම හිතනවා ගොඩක් ලංකාවේ කාලයකට පස්සේ ආපු හොඳ ෆිල්ම් එකක් කියලා මේක. ඔය දැන් ෆිල්ම් එක බලන්න යන්න ඇතුළට බලලා කියන්න. යාළුවෝ දෙන්නෙකුත් එක්ක ආවේ. ඔව් කලින් යාළුවෝ බලලා තිබ්බා. ඒක හින්දා තමයි අපි ආවේ. ෆිල්ම් එක ගොඩක් හොඳයි කියලා කිව්වා. ඒක තමයි බලන්න ආවේ. නෑ ගොඩක් හොඳ ගොඩක් කොමඩි ෆිල්ම් එකක් කියලා අපි දන්නවා. ඉතින් බලන්න තමයි ආයේ ගොඩකට නළුලිලිත් ඇවිල්ලා ඉන්නවා. ඒක ගොඩක් සතුටුයි. ඒ කියන්නේ. හරි.
ඔව් ගොඩක් මේ සෝෂල් මීඩියා වලින් තමයි දැනගත්තේ. ගොඩක් වෛරල් වෙලා යනවා. ගොඩක් කල් හිටියා එන්න අර තමයි තියෙන්නේ හම්බුනේ වෙලාවක් තිබ්බේ. මේ ෆිල්ම් එක ඇවිල්ලා බලන්න ඉතින් හොඳ කමෙන්ට්ස් තියෙනවා රිවිව්ස් තියෙනවා. අපිත් ඒක ටික බලලා ආවේ. ඒ නිසා තමයි බලන්න ආවේ අපි. ඉතින් බලලා එඩිට් එක කියන්න කොහොමද කියලා ඉතුරු ටික. තාම බැලුවේ නෑ බලන්න යන්නේ. FB එකෙන් හිතා බලලා තියෙන ගොඩක් ආසෙන්ද අපි බලන්න එනවා. ෆිල්ම් එක ගැන ආරංචි වුණේ ඒ කියන්නේ සෝෂල් මීඩියා වලින් අපි දැක්ක හොඳ ෆිල්ම් එකක් කියලා. අපි පොඩි කෑලි දැක්ක ඒකේ හොඳ ෆිල්ම් එකක් කියලා ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා බලන්න කියලා. එතකොට අපිට බලපු යාළුවොත් කිව්වා බලන්න මේක හොඳයි ෆිල්ම් එක ගිහිල්ලා බලන්න කියලා. ඉතින් අපි අද පවුලේ කට්ටියත් එක්ක ඔක්කොම ආවා මේ කට්ටියෙන් බලලා යන්න කියලා. හොඳ ෆිල්ම් එකක් කියලා අපි හිතනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය වෙන සිංහල අපි ෆිල්ම් එකක් බලන්න ආවට වඩා නම් දැන් මේකට ලොකු සෙනගක් ඉන්නවා කියලා තේරෙනවා. ඒ කියන්නේ ආව දවසේ නම් අපි බුක් කරන්න කියලා කියන්නේ වෙන දවසක ආවත් අපිට ෆිල්ම් එක බලන්න ඕනේ නැහැ. මොකද මේ හෝල් එක ෆුල් වෙනකම් බුක් කරලා තිබ්බේ. ඒ හින්දා මම හිතන්නේ මේක ඇත්තටම හොඳ ෆිල්ම් එකක් වෙන්න ඕනේ. නැත්තම් මෙහෙම සෙනග එන්න විදිහක් නැහැ. දැන් මෙච්චර දැන් ෆිල්ම් එක රිලීස් වෙලත් ගොඩක් දවස් යනකම් දැන් සෑහෙන සෙනගක් ඇවිල්ලා තියෙනවා. දැන් අද ගත්තත් අපිට එළිය පාකින් කරන්නත් ඉඩ නැහැ. මේ අපි එළිය බයික් එක දැන් මේ දුර දාලා ආවි බයික් ටිකෙන්. ඒ කියන්නේ හොඳ ෆිල්ම් එකක් කියලා ඇත්තටම හිතනවා. එහෙනම් එච්චර. Thank you. ඇත්තටම මං හිතන්නේ ලංකාවට අලුත්ම අත්දැකීමක් තමයි මේ ගෙළුම් කුළුණ ෆිල්ම් එක වගේ ඉලංගෝ අපිට ගෙනලා දීලා තියෙන්නේ. ඇත්තම වශයෙන්ම කියනකොට මේ ඩාර්ක් කොමඩි කියන එක මේ අලුත්ම ලංකාවේ ප්‍රේක්ෂකයන්ට අලුත්ම ඡානරයේ අලුත්ම මේ චිත්‍රපටයක් විදිහට මිනිස්සු අලුත්ම විදිහට මේක වැළඳගෙන පුදුමාකාර උද්‍යෝගයකින් පුදුමාකාර ආදරයකින් පුදුමාකාර කැමැත්තකින් මේ චිත්‍රපටිය නරඹනවා අපිට බලා ගන්න පුළුවන්. මං හිතන්නේ තව ඉස්සරහටත් අපිට ඉලංගෝගෙන් වගේම තව ඉලංගෝගේ මේකේ මේ ෆිල්ම් එකේ අධ්‍යයනය කරන තවත් අධ්‍යක්ෂකවරු බිහි වෙලා තවත් මේ සිනමාව ඉදිරියට ගෙන යන්න මේ ඉලංගෝගෙන් ආදර්ශය අරගෙන ඉලංගෝගේ මේ සිනමාව අධ්‍යයනය කරලා කොපි කරලා නෙමෙයි අධ්‍යයනය කරලා තවත් ඉන්න නිර්මාණකරුවන්ට මේ ශ්‍රේෂ්ඨයේ මේ සිනමාව ඉදිරියට ගෙන යන්න අපි ශක්තිය ලැබෙන්න කියලා සුබ පතනවා. ස්තුතියි ඉලංගෝ අපිට මේ වගේ නිර්මාණයක් බිහි කරලා දුන්නා. අපි මේ දෙවෙනි පාර බලන්නේ. ඒක ඇත්තටම එකපාරක් බලලා මදි. ඒ කියන්නේ ඒ රහ තාම ඒ කියන්නේ මෙමය මිනිසුන්ට කීපයක්ම දිනවා. කියන්නේ ෆිල්ම් එකක් බලන්න දේශපාලනික ඡානරයෙන් බලනවා, සෞන්දර්යාත්මක ඡානරයෙන් බලනවා. එතකොට එක එක ශ්‍රේෂ්ඨ වලින් එක එක විදියට මිනිස්සු මේ චිත්‍රපටි බලන්න පුරුදු වෙලා දිනවා. අපි තවත් කැමති මේක අධ්‍යයනයට යෙදෙන්න. මේක මොකක් හරි දේශපාලනයේ මොකක් හරි මූල්‍යයක් තියනවාද? එහෙම නැත්නම් මේක සෞන්දර්යාත්මක මූල්‍ය කොතනද තියෙන්නේ? අපි ඒ තැන් තව බලන්න සමහරට තව ඉස්සරහට අපි මේ ෆිල්ම් එක බලයි. පළවෙනි පාර හම්බෙච්ච නැති තැන් දෙවෙනි පාර හම්බෙයි කියලා බරපතල තමයි ආවේ. අනිවාර්යයෙන්. නළු නිලියෝ ගැන කියනවා ශේත්‍රයේ ඉන්න ඉතාමත්ම දක්ෂ නළු නිලියෝ පිරිසක් ඉන්නේ. අතර මේ මමත් කාලයක් වේදිකා නාට්‍ය ශේත්‍රයේ ගියා දාමත් ඉන්නවා. ඉතින් මම වේදිකා නාට්‍ය ශේත්‍රයේදී මට හම්බෙච්ච ඉතාමත් දැවැන්තෙයි. මම හරිම කුඩා කාලේදී මට දැවැන්තෙයින් විදිහට මට හම්බෙච්ච වේදිකා නාට්‍ය ශිල්පීන් දැන් හොඳ නළුව වෙලා ලංකාවේ හැම ශ්‍රේෂ්ඨයක්ම මේවා වෙන විදිහට හොඳම නළුව වෙලා මට මේ විදිහට මූවි එකකින් බලන්න හම්බ වෙනවා අපිට ලංකාවේ මිනිසුන්ට. ඉතින් ඇත්තටම මේ ඉස්සර හිටපු දක්ෂ නළු නිලියන්ගේ මේක කවදාවත් නැති වෙන්න මේ වගේ අති විශිෂ්ට නළු නිලියන් රසක් මේවා කරගෙන මේ ෆිල්ම් එක අපිට ගෙනලා දීලා තිනවා. මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ සම්පූර්ණ කණ්ඩායමට අපිට මේ වගේ අලුත් රහක් අලුත් දෙයක් අපිට ශ්‍රී ලංකාවේ ජනතාවට ලබා දුන්නාට ස්තුතිවන්ත වෙනවා. ප්‍රේක්ෂකයන් අනිවාර්යෙන් කියන්න තියෙන්නේ මේක ඇවිල්ලා බලන්න. මේක අනිවාර්යෙන් බලන්න. මේක ඉස්සෙල්ලා මේක යම්කිසි අධ්‍යයනයකින් බලන එක යම්කිසි අවබෝධයකින් යම්කිසි අධ්‍යයනයකින් බලන එක වඩාත් හොඳයි. මොකද මම දැන් කීපයක දැක්ක සමහර විවේචන වල තියෙන ඇත්තටම ඒවා විවේචනය කරන්න ඕන තැන් නෙවෙයි නෙමෙයි අල්ලගෙන විවේචනය කරලා තියෙන්නේ. ඒකින්ද මම මේ විශේෂයෙන් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා හිටිනවා මේක ඇවිල්ලා වෙනත්ම කෝණයකින් බලන්න. සිනමාව කියන්නේ ඒක තමයි. සිනමාව කියන්නේ අපි ඊයේ බලපු ෆිල්ම් එක විදිහට හෙට බලන ෆිල්ම් එක බලන්න බැරි වෙයි. අද බලන ෆිල්ම් එක බලන්න බැරි වෙයි. ඒකින්ද අනිවාර්යෙන් ප්‍රේක්ෂක ජනතාවක් විදිහට මේ ෆිල්ම් එක ඇවිල්ලා අලුතෙන්ම බලන්න. සමහර විට අපේ කලා රසය තව ටිකක් දියුණු වෙන්න, අපේ තින්කින් පැටර්න් එක තව ටිකක් දියුණු වෙන්න මේක හොඳ රුකුලක් වෙයි. මම නදීෂාන් ජනිත් බියගම ලේකම්ගේ. මම ශායනිකා රුක්ෂානි පෙරේරා.
Thank you. යනවා ලංකාවේ සිනමා ශාලා 80කට වැඩියෙන් අතර මේ මොහොතේ තිරගත වෙනවා මේ චිත්‍රපටය. ඉතින් ඔයගොල්ලෝ දැනුවත් වෙලා තමයි මම දන්නවා ඉලංගෝ රාම් ගැන සහ මේ චිත්‍රපටය ගැන දැනගන්නේ නෙළුම්කුල්න කෙනෙක් ගැන දැනගෙන තමයි ඔයගොල්ලෝ චිත්‍රපටය බලන්න එන්නේ. ගැන සතුටුයි. ඒ ප්‍රේක්ෂක ආදරයට අපි බොහොම හිසනම ආචාර කරනවා සහ අපේ ප්‍රවීණ ශිල්පීන් සියලු දෙනාම අද ඇවිල්ලා ඉන්නවා වැඩි පිරිසක්. ප්‍රියන්ත සිරි කුමාර සහ මෙහි තුසිත ලංකාවේ නැහැ. ඒ නිසා තමයි මේ දෙන්න නැත්තේ. අනිත් චාන්දනී කෞශල්‍යා ඒ වගේම ආලෝකා ඒ වගේම අපේ ප්‍රොඩියුසර් හිරන්‍යා ඇතුළු අනිත් කණ්ඩායම ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි පිටත් වෙන්න ඉස්සෙල්ලා මම කැමතියි අපේ අධ්‍යක්ෂකයා ඉලංගෝ වචනයක් කතා කරනවා නම් අපේ ඔඩියන්ස් එකට. ගොඩක් සතුටුයි ඒ වගේ ෆුල් ඔඩියන්ස් එක බලන එක. ඔයගොල්ලන් බලලා කොහොමද කියලා කියන්න මට අපිට. අපි කට්ටියම ඇවිල්ලා ඉන්නවා. ආකචාන්දනයක් ඉන්නවා. කෞශලක සමාන් ආවෙත් ඔක්කොම ඉරාන්‍ය ප්‍රොඩියුසර්. සෝ අපි ටීම් ඇවිල්ලා ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි කරනවා. මේ කාලේ පොඩ්ඩක් චිත්‍රපටි වලට හොඳ නිර්මාණ වලට ආකර්ෂණය වැඩියෙන් තියෙන හොඳ නිර්මාණ වැඩියෙන් එන කාලයක්. ඉතින් චිත්‍රපටියක් අර ෆෝන් එකකින් හරි වීඩියෝ එකකින් හරි බලන්න ඉන්නේ නැතුව සිනමා ශාලාවට ඇවිල්ලා බලන එක තමයි එකක් හොඳින් රස විඳින්න පුළුවන් කියන එක. අනිත් එක මේ ඉන්ඩස්ට්‍රි එක පවතින්න නම් කරන්න ඕන දේ. ඉතින් ඒ ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න හිතන්න. ඒක අපේ කර්මාන්තයට හොඳයි. and ගොඩක් ස්තුතියි ආපු බලන්න ආපු එකට. thank you. තාත්තා මැරිලා. ලංකා ග්ලේඩ්ස්. එක් මොහොතක් කතා පෙළක්. Subscribe now. ඒ සම්පූර්ණ ආත්මයම ගිහිල්ලා නැහැ. ඒක එතන හිර වෙලා. තාත්තා ටිකක් කුසයිනේ. එයාගෙන් පොල්ලක් ටිකක් දිග වැඩි.